විහඟ රජයේ රැකියාවක් කරපු මැදිරිගිරියේ පදිංචි පවුලේ එකම පිරිමි ළමයා. මැදි වයස ඉක්මවා යන්න ඔන්න මෙන්න ඉද්දී දෙමව්පියන්ගේ දැඩි ඉල්ලීම මත විවාහ කටයුත්තක් කරගන්න කියලා කීප සැරයක් කීවත් ගානකටවත් ගණන් නොගත්තේ දැම්ම තියා බැන්දොත් නිදහස නැති වෙයි කියලා. විහඟ ඒ වන විටත් බීමත්කමට ගොඩාක් කැබ්බැහි වෙලා හිටපු කෙනෙක්. ගෙවල් වල බල කිරීමට විවාහයක් කරගන්න තීරණය කරපු විහඟ නිවාඩු දවසක් වෙන් කරගත්තේ අම්මගේ වදෙන් බේරෙන්න බැරි කමට. අම්මගේ පැත්තෙන් දුර නෑදෑ වෙන ගෙදරකින් තමා මේ කටයුත්ත බලලා තියෙන්නේ. නිවාඩු දවසේ උදෙන්ම පිටත් උනේ විහඟගේ හිතේ ලොකු කැමැත්තක්වත් නැතුව. දෙපැත්තෙම කැමැත්ත මත යෝජිත විවාහකින් පටන් ගත්ත මේ ආදර සම්බන්ධතාවය හිතුවට වඩා විහඟ වෙනස් කරේ සුපිනුගේ තියෙන ආදරේ හන්දා. කාලයක් තිස්සේම බීමට ඇබ්බැහි වෙලා හිටපු විහඟ බීමත්කමට තිත තිබ්බේ සුපිනිට තියෙන ආදරයට. විවාහයෙන් පස්සේ සුපිනි ජීවත් වුණේ විහඟගේ ගෙදර. හිටි හැටියේම විහඟට ලැබුණු ස්ථාන මාරුවක් හින්දා ලොකු කලකිරීමෙන් තමයි විහඟ හිටියේ. ඒකට හේතුනේ විවාහ වෙලත් වැඩි කාලයක් නැති එක. සුපිනිව ගෙදර දාලා ඈත පළාතක රස්සාවකට යන්න විහඟගේ හිතේ කිසි කැමැත්තක් තිබ්බේ නැහැ. සුපිනිගේ තීරණය මත රැකියාව ලැබුණු පැත්තෙන්ම කුලියට නිවසක් ගමුයි කියලා කීවේ වෙනසකටත් එක්ක. නිවාඩු දවසක් දාගෙන විහඟ ගියේ රැකියා ස්ථානයට කිට්ටුවෙන්ම තියෙන කුලියට නිවසක් හොයාගැනීමේ අරමුණින්. මෝටර් සයිකලේ පණ ගන්නවාගෙන දවල් වෙද්දි මැල්සිරිපුරට ගිහපු විහඟ දන්න තැන්වලින් නිවසක් කුලියට හොයලා බැලුවත් මුදලට හරියන තැනක් හවස් වෙනකම්ම හොයාගන්න බැරි වුණා. පාරේ ටික දුරක් ඉදිරියටම ගියපු විහඟ පෙට්ටි කඩයක් ඉස්සරහින් නැවතුනේ මොනවා හරි පොඩි දෙයක් කාලා තේ එකක් බොන බලාපොරොත්තුවෙන්. රොටියකට ලුණු මිරිස් ටිකක් දාගන්න ගමන් මුදලාලි එක්ක මුල පිරුවේ මේ පැත්ත ගැන හරියම විස්තරයක් දැනගන්න. කතාවෙන් කතාව දැනගත්ත තොරතුරුත් එක්ක මුදලාලි කොල කෑල්ලක ලියලා දුන්න ලිපිනයට අදාළ ගේ හොයාගෙන ගියේ මේ පාරවත් වැඩේ හරි ගියොත් හොඳයි කියලා හිතලා. ලිපිනයට අදාළ නිවස හොයාගෙන ටික දුරක් ප්‍රධාන පාරෙන් ඇතුළට තියෙන ගමක් ඇතුළට ගියපු විහඟ මෝටර් සයිකලේ නතර කරේ උළු හැවිලි කරපු තරමක් නවීන පන්නයට හදපු නිවසක් ඉදිරියේ. ගෙදර කවුද? ගෙදර කවුද? ඔය මහත්තයා කවුද? ගෙයක් කුලියට දෙනවා කියලා කීවා. ඒක බලන්න කියලා ආවේ. ගෙයක් නම් තියෙනවා මහත්තයෝ. හැබැයි ඉතින් සෑහෙන කාලෙකින් පදිංචියට ගිහින් නෑ කවුරුත්. මහත්තයා එහෙනම් ගේ බල්ලම ඇවිත් මට පණිවිඩයක් කියන්නකෝ. ඔතනින් කෙලින්ම තියෙන පාරේ ටිකක් දුර ගියහම පොඩි බෝකු කැටයක් හම්බ වෙනවා. ඒක පහු කරපු ගමන්ම වමට තියෙන පාරේ දිගටම ගියපුවම ගේට්ටු දාපු වත්තක් තියෙනවා. අන්න ඒකෙන් ඇතුළට ටිකක් ගියාම තමයි ඔය මං කියන ගේ තියෙන්නේ. හොඳයි. මම බලලා ඇවිල්ලා එහෙනම් විස්තරයක් කියන්නම්. ගේට්ටුවත් විවෘත කරගෙන විහඟ නැවතුනේ තරමක් විශාල දෙමහල් නිවසක් ඉදිරියේ. සෑහෙන්න පරණ පාටයිනේ. සුපිනි නම් මේකට කැමති වේද දන්නේ. වටේ පිටේ සුද්ධ කරලා ගේ ටිකක් අස්පස් කරලා දාගත්තා නම් මේ තියෙන පරණ ගතිය නම් යයි. කෝකටත් ඉතින් සුපිනුගෙන් අහලා හිටියනම් හරි. එහෙම හිතපු විහඟ කුලී නිවස ගන්න තීරණය කළේ සචිනි වගේම විහඟත් නිදහසේ ජීවත් වෙන්න කැමති හන්දා.
කුලී නිවෙස් හිමි කාන්තාවගෙන් ගණන් මිනුම් කතා කරගෙන තව සතියකින් පදිංචියට එන බව දන්වා පිටත්ව ගියේ අත්තිකාරම් මුදලක්ද ඇයට ලබා දෙමින්. අලුත් රැකියා ස්ථානයේ වැඩ බාර ගැනීමට පෙර සතියකට කලින්වත් යන්න ඕන කියලා හිතුවේ කුලියට ගත්ත නිවස මිනිහෙක්ට ජීවත් වෙන්න පුළුවන් විදිහට හදාගන්න ඕනේ හන්දා. සතියක නිවාඩුවක් දාගෙන තම බිරිඳ සුපිනිත් එක්ක පිටත්ව ගියේ අලුතෙන් ගත්ත කුලී නිවසට. සුද්දක බුද්ධ කරලා දාන්න කියලා හිතාගෙන. විහඟගේ යාළුවෝ 3 දෙනෙකුත් ඒ වැඩේට උදව්වට එනවා කියලා විහඟට පොරොන්දු වුණේ විහඟ කලින් තියාම යාළුවන්ටත් මේ බව කියලා තිබ්බ හින්දා. ඒ වෙනකොටත් යාළුවෝ විහඟ යන පාර ඉස්සරහා තියෙන හන්දිය ගාවට ඇවිල්ලා හිටියේ. බට්ට ලොරියකින් ඇවිල්ලා හිටපු විහඟගේ යාළුවෙක් කීවේ ඕන කරන බඩු ටිකක් අරන් ඇවිල්ලා තියෙන හින්දා දවසින් දෙකෙන් අස්පස් කරලා දාගන්න පුළුවන් වෙයි කියලා. එලි පිහෙලි කරලා සුද්ධ කරගන්න අවශ්‍ය කරන උදළු පිහි එහෙමත් ලොරියේ තියෙන හින්දා ඒ ගැන නම් කිසි අවුලක් විහඟගේ හිතේ තිබ්බේ නැහැ. දුර ගමනකින් පස්සේ කුලී නිවසට ආපු විහඟයි යාළුවෝ ටිකයි වාහන නවත්තලා ගේ දිහා බලාගෙන හිටියේ. ඒ වන විටත් කුලී නිවෙස් හිමි කාන්තාව සහ තව පිරිමි පුද්ගලයෙකුත් එක්ක අපි එනකන් බලාගෙන ඉන්න බව දැක්ක හන්දා. කලින් තියාම දැනුවත් කරලා තිබ්බ හින්දා ඒ ගෑනු කෙනත් කාවදෝ ගෙදර වටපිටාව සුද්ධ කරගන්න හොයාගෙන කට්ටිය එකතු වෙලා එදා දවසේ එළියේ තරමක් දුරට වටපිටාව එලිපෙහෙලි කරගෙන ගේ ඇතුළේ තියෙන මකුළු දැල් එහෙමත් කඩලා සුද්ධ බුද්ධ කරගත්තේ හැමෝගේම උදව්වෙන්. 6ට විතර අර වැඩට ආපු මිනිස්සයයි ගෑනු කෙනයි ඉක්මනටම පිට වෙලා ගියේ දෙන්නගේ මූණු වලින්ම මොකක් හරි දෙයකට බය වුණා වගේ හැඟීමක් පේන්න තිබ්බ හන්දා. අපිත් යන් ඉතුරු වැඩ ටික හෙට ඉවර කරලා දාමු. හෙට එනකොට ඉතුරු බඩු ටිකක් ලොරියම අරන් ආවනම් ලේසියිනේ. ඒ වෙනකොටත් රෑ බෝ වේගෙන එන හන්දා යාළුවොත් එක්ක පිටත්ව ගියේ හෙට උදේම ආපහු එන බලාපොරොත්තුවෙන්. පහුවදා උදේම බඩුත් පටවගෙන ඇවිල්ලා ඔක්කොම ටික අස්පස් කරලා දාලා උයා පිහා ගන්න තැන් ටිකයි නිදා ගන්න තැනයි ශාලෙට අවශ්‍ය කරන බඩු මුට්ටු ටික එහෙම දාලා ඒ දේවල් හරි ගස්සලා ගත්තේ සේරෙම වැඩ අවසන් කරලා. වැඩ ටික නම් මචං ඔක්කොම ඉවර කරගත්ත උඹලා හින්දා. නැත්තම් මචං අද දවසටවත් මේ වැඩ ටික නම් ඉවර කරගන්න හම්බෙන්නේ නැහැ. මම බැලුවේ මචං අද රාට පොඩි පාටියක් දාන්න. මොකද කියන්නේ උඹලා? අවුලක් නැහැනේ. උඹලා එහෙනම් නාගනිල්ලා. මං සුපිනිත් එක්ක ගිහිල්ලා බොන්න බෝතල් දෙක තුනකුත් අරගෙන කණ්ඩත් මොනවා හරි අරන් එන්නම්. ඒ වගේ දෙයකට කවදාවත් නෑ බෑ නොකියන යාළුවෝ 3 දෙනා ලාවට පොඩි හිනාවක් දැම්මේ ඒකේ තියෙන ආතල් එක හොඳින් දන්න හන්දා. එහෙනම් උඹලා නාලා කරලා සාලේ පොඩ්ඩක් හරි ගස්සලා තියහන්. මං සචිනි එක්ක ගිහිල්ලා ඉක්මනට එන්නම්. උඹලා එහෙනම් ඉක්මනට නාගනින්කෝ. මෝටර් සයිකලයකට නැග්ගත්ත විහඟ සචිනිත් එක්ක පිටත් උනේ ඉක්මනටම ගෙදර එන බලාපොරොත්තුවෙන්. ටික වෙලාවක් ගියාට පස්සේ ටවුන් එකට ආපු විහඟයි සචිනි රෑට ඕන කරන කෑමත් අරගෙන යාළුවන්ට ඕන කරන බෝතල් දෙක තුනකුත් දාගත්තේ වැස්සට කලින් ගෙදර යන්න. ඒ වෙනකොටත් ලාවට පොඩි හිරිපොද වැස්සක් වැටෙන ගමන් තිබ්බේ. හයියෙන් වහින්න කලින්
ඉක්මනටම ගෙදර යාගන්න පුළුවන් වුණොත් හොඳයි කියලා තීරණය කරපු විහඟ සචිනිත් එක්ක ඉක්මනටම ගෙදර ආවේ වෙනදට වඩා වැඩි වේගයකින්. වැස්සට තෙමෙන්න ඔන්න මෙන්න ගෙදර ආපු විහඟ යාළුවොත් එක්ක සෙට් උනේ සෑහෙන කාලෙකින් පොඩි ආතල්යක් ගන්න බැරි වුණ හන්දා. ඒකට හේතු උනේ හැමෝම රස්සාවල් කරන එක. කාලා බීලා ඉවරලා 12ට විතර යාළුවෝ යන්න පිටත් උනේ විහඟ යන්න එපා කියද්දිම. යාළුවෝ ටික පිටත් වෙලා ගියාට පස්සේ සුපුනිත් එක්ක නිදාගන්න කියලා ගියේ ඇඟේ පතේ තියෙන අමාරුව හන්දා. ටික වෙලාවකට පස්සේ විහඟ තඳ නින්දක හිටියත් සුපිනි එකපාරටම ඇහැරුණේ කවුරු හරි දොරට තට්ටු කරන සද්දෙකට. විහඟව ඇහැරවන්න හිතුවත් මේ දවස් ටිකේම වැඩවලට මහන්සි වුණ හන්දා විහඟට කතා කරන එක ඉතින් අත්හැරලා දැම්මා. ටික වෙලාවක් කන් දීගෙන හිටියත් දොරට ගහන සද්දේ අඩුවක් වුණේ නෑ. ඒත් එක්කම අහපව් කවුරු හරි ගේ වටේ ඇවිදිනවා වගේ වුණ හන්දා මේ රෑ කවුද ඇවිදින්නේ කියලා කල්පනා කරලා බැලුවත් අහල පහල කෙනෙක් වෙන්න බැරි බව තේරුම් ගත්ත සචිනි විහඟට කතා කරත් තද නින්ද හිටපින්දා විහඟ ඇහැරුණේ නෑ. ටික වෙලාවක් ගියාට පස්සේ දොරට ගහන සද්දේ නැති වුණ හන්දා කන් දීගෙන හිටියේ ආපහු ඒ සද්දේ ඇහෙයිද කියලා බලන්න. සචිනිටත් නොදැනීම ඇස් දෙක පිය වුණේ පහුවදා උදේ 8ත් පහු වෙලා. ඇඳෙන් නැගිට ගත්ත සචිනි විග විගහට කුස්සියට යන්න ගියේ උදේට කෑමට මොනවා හරි හදාගන්න කියලා හිතලා. කුස්සියට ගියපු ගමන් සචිනි දැක්කේ බලිය වගේ ඇරලා දාලා තියෙන ජනේලෙ. සචිනිට හොඳට මතකයි එයා හවස් වරුවේ ජනෙල් දොරවල් සේරම වැහුවා කියලා. පස්සේ හිතුවේ ලොක් එක දාන්න අමතකුණ හින්දා ඒ වගේ හුලකටවත් ඇරෙන්න ඇති කියලා. ඒත් එක්කම නහයට දැනුනේ සතෙක් මැරුණාම එන ගඳක්. මීයෙක්වත් මැරුණද දන්නේ නැහැ කියලා හිතපු සචිනි ගේ පුරාම හෙව්වත් මැරුණු සතෙක්ගේ කිසිම සලකුණක් හොයාගන්න හම්බුනේ නැහැ. ටිකකින් ඒ ගඳ නැති වෙලා ගියපු හන්දා ලිප උඩින් වතුර කේතරේ තිබ්බේ කිරි තේ එකක් හදාගන්න අදහසින්. ඒත් එක්කම ඇහුනේ කුස්සිය පැත්තෙන් කවුරු හරි උගුර පාදන සද්දයක්. ඒ වෙලාවෙම දොර ඇරලා බැලුවත් කවුරුවත්ම පේන්නේ නැති හන්දා හිතේ සැකේට ඇහුණ දෙයක් කියලා හිතලා අහපව් කුස්සිය තුලට ආවේ වතුර කේතලේ පැහෙන හන්දා. එදා දවසත් හරි ඉක්මනට ගෙවිලා ගියේ හිතා ගන්නවත් බැරි විදිහට. විහඟත් එක්ක වේලාසන නිදාගන්න ඇඳට ගියේ විහඟ වැඩ බාර ගන්න දවස හෙට හන්දා. සචිනි පාන්දරම 4ට විතර ඇහැරුණේ විහඟට වැට්ටරයි යන්න මොනවා හරි උයන්න කියලා හිතාගෙන. කාමරේ ලයිට් එක දාගෙන සාලෙට ආවේ රේඩියෝ එකේ පිරිත් දාන්න හිතාන. ඒකට හේතු උනේ සචිනිට පුරුද්දක් තිබ්බා හැමදාම උදේට පිරිත් දාන්න. එයා ගෙදර ඉන්න දවස්වලත් හැමදාම උදේට එයා තමයි පිරිත් දාන්නේ. ඒ වුණාට අලුත් ගෙදරට ආවත් හරි සචිනිට ඒකත් අමතකුණා. තිබ්බ වැඩ කන්දරාව හන්දා. කුස්සියට ආපු සචිනි මුලින්ම කරේ ලිප පත්තු කරන එක. සීතල මැකිලා යන්න කියලා හිතාගෙන ලිප අවුලලා ලිප ළඟට වෙලා හිටියේ ඒ දවස්වල වැහි කාලගුණේ හින්දා මුළු පළාතම සීතල හන්දා. මොන හරි උයන්න කියලා කල්පනා කරත් මොනවද උයන්න කියලා හිතාගන්න බැරි හින්දා සචිනි හිතුවේ
රතුවල ගෙඩියක් වෙලා කරෝල කෑල්ලත් තෙල් දාලා ගන්න. ඒ වෙනකොටත් 4:00ට කිට්ටු හන්දා අත ඉක්මන් කරේ වැඩ ටික ඉවර කරගන්න ඕන හින්දා. ඒත් එක්කම කලින් දැනුණා වගේම මීයෙක් මරුණා වගේ ගඳක් ආපහු නහයට දැනෙන්න ගත්තා. කුස්සිය පුරාම හෙව්වත් සතෙක්ගේවත් සලකුණක් නැති හින්දා සචිනි හිතුවේ වත්ත කොහේ හරි සතෙක් මැරිලා හුලකට ඒ ගඳ සැරෙන් සැරේට එනවා ඇති කියලා. ටික වෙලාවක් යනවත් එක්කම ආපහු ඒ ගඳ නැති වුණ හින්දා ආපහු යන්න පටන් ගත්තා. වියල කරලා ඉවර වෙලා කෝපි කෝප්පයක් හදලා මේස උඩින් තියලා වෙලාව බැලුවේ විහංගව ඇහැරවන්න යන්න ඕනි කියලා හිතාගෙන. ඒ වෙනකොටත් රේඩියෝ එකේ දාලා තිබ්බ පිරිස් සද්දය ඇහෙන්නේ නැති හන්දා සාලෙට ගියේ රේඩියෝ එක විහංගවත් නැගිටලා වැහුවද කියලා බලන්න. එකපාරටම සාලේ දාලා තිබ්බ ලයිට් එක නිමි නිමි පත්තු වෙන්න අරගෙන කරන්ට් එක නැති වෙලාම ගියේ මුළු හාත්පසම අන්ධකාරයෙන් වැහිලා තියෙන වෙලාවේ. ඒත් එළිය වැටෙන්න ඔන්න මෙන්න හන්දා ගේ ඇතුලේ පොඩි සහන් එළියක් තිබ්බ හින්දා ඒ එළියෙන් දැක්කේ එකපාරටම සාලේ කෙරවලේ ඈතින්ම ඉන්න කළු පාට ඡායාවක්. ඒක දැකලා එකපාරටම බය වුණු සචිනි හයියෙන් කෑ ගැහුවේ විහංගට ඇහෙන්න. එකපාර හදිසියෙම සචිනි මරහඬ දීලා කෑ ගහන වැහුණ පමාවට ඇඳෙන් නැගිට ගත්ත විහංග කළු එරේම දිව්වේ සාලේ පැත්තට. ඒ වෙනකොටත් සචිනි හොඳටම බය වෙලා හිටි තැනම ගල් ගැහිලා හිටියේ මුකුත් කර කියා ගන්න බැරුව. සචිනි මොකෝ වුනේ? ඇයි එකපාරට කෑ ගැහුවේ? මං හිතුවේ මොකක් හරි කරදරයක් කියලා. මොකද උනේ ළමයෝ? අර අතන කවුද හිටියා? කොතනද? කොහෙද? එතන කවුරුත් නෑ ළමයෝ. ඔයා මේ බොරුවට බය වෙලා තියෙන්නේ. ඒත් එක්කම කරන්ට් එක ආවේ මුළු හාත්පසම එළිය කරමින්. පළවෙනි දවසේ උදේම ලෑස්ති වෙලා ගෙදරින් එළියට බැස්සේ පරිස්සමට දොරවල් වහගෙන ඉන්න කියලා සචිනිට කියන ගමන්. විහංග ගෙදරින් ගියාට පස්සේ සචිනි ගියේ උදේම නා කියා ගන්න. හිතේ හැටියට සීතල වතුර ටිකක් ඇඟට දාගත්ත සචිනි කාමරේට ආවේ සීතලේ වෙවුලන ගමන්. නාන කාමරේ පැත්තෙන් ඇහුණ වතුර වැටෙන සද්දෙට සචිනි හිතුවේ ෂවර් එක හරියට වහලා නැතුව ඇති කියලා. ගිහින් බැලුවත් වතුර වැටෙන බවක් පේන්න තිබ්බේ නැති හන්දා හිතේ විකාරෙන් ඇහුණු සද්දයක් කියලා ආයෙත් හිතලා කාමරේට ආවේ පොතක් කියවන්න හිතාන. මේස ගාව තිබ්බ පුටුවෙන් වාඩි වුණේ කලින් කියවලා අවසන් කරපු තැනින් අහපව් කියවන්න හිතාගෙන. ඒත් එක්කම අහපව් වතාවක් නාන කාමරේ පැත්තෙන් ඇහුනේ ෂවර් එකේ වතුර වැටෙන සද්දේ. ඒ පාරනම් හිත පොඩ්ඩක් ගැසිලා ගියේ උදේ සාලෙන් දැකපු අඳුරු ඡායාව ආපහු මතක් වුණ හන්දා. ළඟ තිබ්බ කතුරක් අතට අරගෙන බයෙන් නාන කාමරේ පැත්තට ගියේ හිත හයිය කරගන්න අතරේ. දොර ඇරලා බැලුවත් නෑව කියලා කිසිම සලකුණක් නැති හන්දා ඒකට හොඳටම ගැස්සුණු සචිනි ඉක්මනටම කාමරෙන් එළියට ආවේ විහඟට කෝල් එකක් ගන්න කියලා හිතාගෙන. දෙපාරක් තුන් පාරක් කෝල් ගත්තත් කිසිම ප්‍රතිචාරයක් නැති හන්දා ගෙදරින් එළියට ගිහින් ස්තෝප්පුවටලා හිටියේ කාමරේ ඉන්න බය හන්දා. ගේ ඇතුලෙන් කිසිම සද්දයක් නැති තැන එළියට වෙලා හිටියේ විහඟෙන්නත් ගොඩක් වෙලා තව වෙලාව තියෙන හන්දා. හවස් වෙනකම්ම ගේ ඇතුළට යන්නේ නැතිව එළියට වෙලාම ඉන්නවා කියලා හිතපු සචිනි පුටුවේම නිින්ද ගියේ පාන්දර නැගිටපු නිදිමතත් එක්ක.
ටික වෙලාවකට පස්සේ වෙලාවම් බලපුහම තමයි දැක්කේ දෙකටත් ළඟයි කියලා. ඕන දෙයක් වෙන්න කියලා හිත හදාගෙන ගේ ඇතුළට ගිහින් ටිකක් වෙලා බැලුවත් කිසිම හාවක් හූවක් නැති හින්දා සචිනී කාමරයට ගිහිල්ලා ආපහු පුටුව උඩින් වාඩි වුණේ මුළු කාමරේම හොඳින් බලන ගමන්. කිසි අවුලක් නැහැ කියලා තේරුණ සචිනී ඇඳෙන් ගිහින් පොඩ්ඩක් දිගා වුණේ ඔළුවට දැනුණු අධික බර ගතිය නිසා. දන්නේම නැතුව සචිනිට නිින්ද ගිහින් ඇහැරෙනකොට හවස 5 මාට්ටත් කිට්ටුයි. ඒ වෙනකොටත් විහඟ නැති හින්දා කෝල් කරලා බැලුවේ මොකද පරක්කු කියලා බලන්න. කෝල් එක ආන්සර් කරපු විහඟ තාම මග ඉන්න කියලා ඉවරලා කෝල් එක කට් කරේ ඒ වෙනකොටත් යතුරු පැදිය පදවගෙන එන හන්දා. ටික වෙලාවකින් විහඟ ගෙදර ආවට පස්සේ වෙච්ච සිද්ධිය මුල ඉඳන් කීවේ මේ වෙන දේවල් සචිනිට හිතාගන්නවත් බැරි හන්දා. මේ ගෙදෙට්ට ළමයා තාම හුරු නෑනේ. ටික දවසක් ගියාම හුරු වෙයි. ඕවා හිතන්න එපා. එහෙම කියලා විහඟ ගියේ නාගන්න. හිතේ හැටියට නාල කරලා ආපු විහඟ සචිනි ගාවට ගියේ සචිනි හදලා දෙන තේ කෝප් එක රහ බලන්න හිතාන. තේ එකත් බීලා ඔෆිස් එකේ තව ඉතුරු වැඩ වගේක් තිබ්බ හන්දා ඒ වැඩ ටිකත් ඉවර කරලා රැට කමුයි කියපු විහඟ ඉක්මනටම ගියේ කාමරේ පැත්තට. ටික වෙලාවකට පස්සේ ඔෆිස් එකේ වැඩ සේරම ඉවර කරලා දෙන්නත් එක්කම රැට කෑම කාලි වෙලා නිදාගන්න ගියේ පහුවදා උදේම නැගිටින්න ඕන හන්දා. 10:11ට විතර විහකට නිින්ද ගියත් සචිනිට නිින්ද යනකොට 12:00ත් පහුවෙලා. නිින්ද යාගෙන එනකොට දොරට කවුරු හරි තට්ටු කරන සද්දයක් ඇහුණ හන්දා විහඟව ඇහැරෙව්වේ වෙන කරන්න දෙයක් නැති හන්දා. මේ මහ පාන්දර කවුරු එන්නද ළමයෝ විකාර නැතුව නිදාගන්න ඔයා හීනයක් දැකලා. ඒකට මුකුත් නොකියපු සචිනී විහඟ ළඟට ලං වෙලා නිදාගත්තේ හිතේ තියෙන බය වැඩිකමට. මේ විදිහට දවස් ගෙවිලා යද්දී හැමදාම රැට කවුරු හරි හීනෙන් කතා කරනම වගේ දේවල් වලට සචිනි එන්නෙන්නම බය වෙන්න ගත්තා. කාලයක් ගෙවිලා යද්දී සචිනි එන්නෙන්නම කෙට්ටු වෙන්න ගත්තා. ඒකට හේතු උනේ කිසිම කෑමක් බීමක් ගන්නෙ නැතිව බලාගත්තට බලාගෙන ඔහේ කල්පනා කර කර මොන මොනවදෝ කියවන්න පටන් ගත්තා. විහඟ හිතුවේ සචිනිට මානසික අවුලක් ඇති කියලා. විහඟ දන්න ඩොක්ටර්ස්ලට සචිනිව පෙන්නුවත් ඒ ඩොක්ටර්ස්ලා කිව්වේ සචිනිට කිසිම ලෙඩක් නැහැ කෑම ගන්නේ නැති හින්දා මේ විදියට අසනීප වෙලා තියෙන්නේ කියලා. විහඟ වැඩට ගියාට පස්සේ සචිනි ගෙදර තනියම නේද කියලා කල්පනා වුණාම විහඟ කල්පනා කරේ සචිනිව ගෙදර තියලා යන එක නුවණට හුරු නෑ කියලා. ඒ හින්දා සචිනිලාගේ අම්මට කතා කරලා ගෙදර එන්න කිව්වේ විහඟට වැඩට යන්න ඒක ලොකු උදව්වක් වෙයි කියලා හිතාන. එදාම දවල් වෙද්දී සචිනිගේ අම්මා ගෙදර ආවේ තමන්ගේ දරුවට මොකද වුනේ කියලා දැනගන්න. ෆෝන් එකෙන් කතා කරලා සචිනිට ලොකු අසනීප තත්ත්වයක් නෑ කියලා කීවත් තමන්ගේ දුව දැක්ක ගමන් තේරුණා දුව ඉන්නේ හොඳ තත්ත්වයක නෙවෙයි කියලා. දවසක් දෙකක් ගත වෙනකොට සචිනිගේ අම්මට තේරුණා සචිනිට තියෙන්නේ මානසික ලෙඩක් නෙමේ ඊට එහා ගියපු වෙනත් දෙයක් කියලා. ඒකට හේතු උනේ ආපු දවසේ ඉඳන් නහයට දැනුණු අමුතු කුයිලයි රෑ දෙගොඩ හරියේ ඇහෙන සද්දයි හන්දා. සචිනිගේ අම්මා තීරණය කරේ ගුරුන්නාන්සේ කෙනෙක් ගාවට එක්කගෙන යන්න. විහඟ ඒ වෙනකොටත් හිත හදාගෙන වැඩ කරන්න පුළුවන් තත්ත්වයක නෙමේ හිටියේ. ගෙදරට වෙලා තියෙන ප්‍රශ්න ගැන කියලා නිමාඩු කිහිපයක් ඉල්ලගත්තේ සචිනිගේ
අම්මා කියපු ගුරුන්නාන්සේව හම්බ වෙන්න යන්න හිතාන. පහුවදා උදේම සචිනිත් එක්ක පිටත් වුණේ ගුරුන්නාන්සේව හොයාගෙන. සචිනිගේ අම්මා ගෝනගම පැත්තේ ඉන්න ගුරුන්නාන්සේ කෙනෙක් ඉන්නවා කියලා කලින් දැනගෙන හිටියා. පැයක දෙකක ගමනකින් පස්සේ ප්‍රධාන පාරෙන් සෑහෙන්න ඇතුළට ආවේ පොඩියට මැටි ගහලා පොල් අතු වහලා තියෙන ගෙයක් ගාව. ගෙදර කිට්ටුවෙන්ම හදලා තිබ්බේ සාමාන්‍ය පොඩි දේවාලයක්. සචිනිවත් එක් කරගෙන දේවාලය ඇතුළට ගියේ සචිනිගේ අම්මා ගුරුන්නාන්සේට කතා කරන ගමන්. දේවාලෙන් එළියට ආපු ගුරුන්නාන්සේ මුලින්ම බැලුවේ සචිනි දිහා. ඔය ගෑනු දරුවෝ ඔතනින් වාඩි කරවලා කීවනම් බලන්න මොකද්ද කාරණාව කියලා. දැන් දවස් ගානක ඉඳලා රැයට හීනෙන් බය වෙන්න පටන් අරන්. කොණ්ඩේ මූණට දාගත්ත කළු ගෑනු කෙනෙක් ඇවිත් බෙල්ල මිරිකනවා කියලා. රෑ දෙගොඩ කෑ ගහනවා. නිදාගෙන ඉඳි කකුලෙන් අදිනවා වගේ දේවල් වෙලා. වියඟ පුතාට මේ දේවල් කීවත් විශ්වාස කරලා නැහැ. පුතා හිතුවේ මේක මානසික අවුලක් කියලා. ඒ විතරක් නෙමේ ගුරුන්නාන්සේ හීනෙන් එනවා කියන ගෑනු කෙනා ගේ ඇතුලේ කීප තැනක ඉන්නව දැකලා බය වෙලක් තියෙනවා. ඊට පස්සේ තමා කවුරුන් නැති තැන තනියෙන් කතා කරන්න පටන්ගෙන තියෙන්නේ. හොඳ දෙන්න එක්කම එහෙනම් දේවාලය ඇතුළට ආවනම් දෙහි ගෙඩි 3ක් කපනවත් එක්කම සචිනි ගැහෙන්න අරගෙන ඔළුව හොල්ලන්න ගත්තේ පිස්සුවෙන් වගේ. එහෙනම් කියමු බලන්න කවුද මේ දැරිවිගේ ඇඟට ඇවිල්ලා ඉන්නේ කියලා. කිසිම උත්තරයක් නැති තැන තවත් දෙහි ගෙඩියක් මතුරලා කැපුවයින් පහු සචිනි කතා කරන්න පටන් ගත්තා. මාව පිච්චෙනවා. ඕක නතර කරපන්. ඕක නතර කරපන්. මං කියන්නම්. ඕක නවත්තපන්. මම සුමනා